පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. තමා මම අර කලින් කිව්වා ඩිරෙක්ට් ෂෝ එක. ඒ කියන්නේ ජපනීස් ස්ටයිල් රිසියුම් එකක් හදාගන්නවා. ෆොරින් කස්ටමර් අතර ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් විදියට වර්ක් කරන්න වෙනවා. තියෙන අපරල් සම්බන්ධ ජොබ්ස් කම්පැනිස් තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ජීන්ස් සම්බන්ධ. guys konnichiwa මේ වෙනද වගේම ගෙදරින් එළියට ඇවිල්ලා මොකද අපි ඉන්නේ හරි ලස්සන පැත්තක. ඉතින් අපිට ලොකේෂන් ගොඩාක් තියෙනවා එක එක තැන්වල කරන්න පුළුවන් ලස්සනට. ඉතින් ඒකින්ද අද අපි ආවා නිවාඩු දවසේ. ඉතින් අපි කොහොමත් එනවා මේ අපේ ගමේ සිරි නරඹන්න. මේ දවස්වල මේ දේශගුණෙත් හරිම ගානට තියෙන්නේ. සීතලත් නැහැ රස්සෙත් නැහැ. දැන් ගොඩක් අය මෙතන මම දැක්කා මේ පුටු තියාගෙන වාඩි වෙලා. අද අපි කියන්න යන්නේ මම ප්‍රධාන ජොබ් එකක් විදිහට ජපානයේ මොකක්ද කරන්නේ, කොහොමද ඒ ජොබ් එක හොයාගත්තේ, ඉතින් මට මොන වගේ ඩියුටිස් කරන්න තියෙන්නේ, ඒ වගේ ජොබ්ස් හොයාගන්න තියෙන අවස්ථා මොනවද, ඒව ගැන කතා කරමු. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ෆුල් ටයිම් ජොබ් එකක් කොහොමද හොයාගන්නේ කියන එක. මගේ ප්‍රධාන ජොබ් එක විදිහට මම මොකක්ද කරන්නේ. ඒ වගේම මේ ජොබ් එක හොයාගත්තේ කොහොමද. ඉතින් මම මේ ජොබ් එකේදී මොනවද කරන වැඩ. ඒ දේවල් ගැන අද vlog එකෙන් කතා කරනවා. ඉතින් මේ කලින් vlog එක share කරා මම ඔයාලට එක share කරා freelancing jobs කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැත්නම් මම description box එකේ link එක දානවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. A few moments later. Hey. Ko? Lady pa. Wow. කටේ දායි. wow hi. ඉතින් අපි හිටපු තැන පොඩ්ඩක් සද්ද වැඩි වුණා. ඒ නිසා මම එළියට ආවා. ඔයාලට මම කියන්නම් ඔයාලට ජොබ්ස් හොයාගන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් ඔයාලට සෙන්මොන් එකකින් වුණත් මේ ජොබ්ස් වලට යන්න අවශ්‍ය උපදෙස් ඒ හැමදේම ගන්න පුළුවන්. ඒකට අදාළ කැරියර් සෙන්ටර් එකක් තියෙනවා ඕනම සෙන්මොන් එකක. ඉතින් ඒකෙදි ඔයාලට පුළුවන් ඔයාලගේ රිසියුම් එක හදාගන්න සහ අවශ්‍ය ජොබ් ෆෙයාර්ස් වලට ඉවෙන්ට්ස් වලට ඔයාලව අදාළ කම්පැනිස් හොයාගන්න සහ ජොබ් ෆෙයාර්ස් වලට යන්න. ඒතකොට ඉන්ටර්වියුස් වලට අදාළ ප්‍රැක්ටිස් එක ඒ හැමදේම මෙතන සෙන්මොන් එකේ අදාළ ඔෆිස් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඊට අමතරව ඔන්ලයින් වෙබ්සයිට්ස් තියෙනවා. උදාහරණයක් විදියට Rikunabi, Mynabi, Daijob.com කියලා තියෙනවා. Gaijin Pod Jobs කියලා තියෙනවා. Career Cross, Wantedly මේ වගේ ගොඩාරියක් තියෙනවා. ඊට අමතරව ප්‍රධාන එකක් තමයි ඔයාලට ඩිරෙක්ට්ලි ෆිසිකලි ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්. Hello Work කරහා. ඉතින් ඔයාලට විතර තියෙන කම්පියුටර්ස් වලින් ඔයාලගේ data ඔක්කොම එන්ටර් කරලා තියෙනවා. ඔයාලට තනියෙන් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් එක හරහා උදව් ඇතුව ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඊට අමතරව ජොබ් ෆෙයාර් සහ කැරියර් ඉවෙන්ට්ස් තියෙනවා. උදාහරණයක් විදිහට Tokyo Career Forum, Mainichi Career Expo, ඊළඟට Global Job Fair Japan කියලා. ඉතින් ඔයාලට සර්ච් කරොත් ඒවල් ඩේට්ස් ඒවා ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ජොබ් ෆෙයාර්ස් වලට ඉන්ටර්වියුස් වලට යන්න කලින් ඔයාලා සූදානම් කරගන්න ඕනේ ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මම අර කලින් කිව්වා ඩිරෙක්ට් ෂෝ එක. ඒ කියන්නේ ජපනීස් ස්ටයිල් රිසියුම් එකක් හදාගන්න ඕනේ. ඊළඟ එක තමයි ශොකුමු කෙයිරෙකි ෂෝ කියන එක. ඒ කියන්නේ කැරියර් සමරි එක. ඔයාලට කලින් එක්ස්පීරියන්සස් තියෙනවා නම් ඔයාලා මෙන්න මේ කියන වර්ක් එක්ස්පීරියන්ස් රිසියුම් එක හදාගන්න ඕන වෙනවා. ඊළඟට ඔයාලගේ reason for applying අපි කියන shibodouki කියන එක ඒක ලියාගෙන තියාගන්න ඕනේ. ඊට අමතරව jiko PR එක self introduction එක self promotion paragraph එකක් ඔයාලා හදාගෙන තියාගන්න ඕනේ. ඉතින් කොයි එකටත් යන්න කලින් මේ documents ටික හදාගෙන තියන්න ඕනේ. ඊළඟට ඔයාලගේ ෆොටෝ එකක්. ඊළඟ ප්‍රධානම දේ තමයි ඔයාලගේ JLPT exams සහ ඔයාලා foreign company එකක් වගේ සහ ඔයාලා හිතමු language teaching වගේ යනවා නම් ඔයාලගේ TOEIC exam එක සහ
ඒ අදාළ එක්සෑම්ස් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන දේවල් ඔයාලා සෙන්මොන් ඉන්න කාලය ඇතුළත හදාගන්න ජැපනීස් ෆැක්ටරි වගේ සාමාන්‍යයෙන් ඔෆිස් වර්ක්ස් වගේ යනවා නම් JLPT level 2වත් ඔයාලා දාගෙන තියාගත්තොත් හොඳයි. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. ඉතින් මං කියනවා මං දැන් කරන ජොබ් එක මොකක්ද කියලා. ඉතින් මං කරන්නේ අපි ඉන්න ප්‍රදේශයේ ගොඩක්ම තියෙන ඇපරල් සම්බන්ධ ජොබ්ස් කම්පැනිස් තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ජීන්ස් සම්බන්ධ. ඉතින් ගොඩාරියක් කම්පැනිස් තියෙනවා. ඉතින් මම ඔන්ලයින් වෙබ්සයිට් එකකින් හොයලා තමා ඇප්ලයි කරේ. ඉතින් මම කරන ජොබ් එක තමා ස්පෙસિෆිකේෂන් මේකින් සහ සප්ලයි චේන් කෝඩිනේටර් විදියට සහ ට්‍රාන්ස්ලේටින්. ඉතින් මේකේ ලෝකල් කස්ටමර්ස් විතරක් නෙමෙයි ෆොරින් කස්ටමර්ස්ලාත් ගොඩක් ඉන්න නිසා මට ට්‍රාන්ස්ලේෂන් පැත්ත ගොඩක් තියෙනවා. ඉතින් ජපනීස් ස්ටාෆ් එක සහ ෆොරින් කස්ටමර් අතර ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් විදියට වර්ක් කරන්න වෙනවා. ඊට අමතරව අපිට ඕඩර් එකක් ආවම ඕඩර් එකට අදාළව ස්පෙસિෆිකේෂන් එකක් පැටර්න් එක බලලා සාම්පල් එක බලලා මට තියෙනවා. ඉතින් ඊට අමතරව ඊට කොස්ටින් පැත්ත එතකොට සප්ලයි චේන් පැත්ත ඒව හැන්ඩල් කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමු උදාහරණයක් විදියට ඕඩර් එකක් ආවොත් ඒකට අදාළ මැටීරියල්ස් කොච්චර අවශ්‍යද? උදාහරණයක් විදියට අපි හිතමු ජීන්ස් අලුත් ජීන්ස් එකක් කියලා ඒ ජීන්ස් එකට අදාළව කොච්චර ෆැබ්‍රික් අවශ්‍යද? අපි හිතමු රෝල්ස් ගන්න ඒ ඔක්කොම දැනට කොච්චර කයිෂකේ තියෙනවද? එතකොට අවශ්‍ය ප්‍රමාණය ඕඩර් එකත් එක්ක කොච්චර අවශ්‍යද? ඒ ඔක්කොම කොස්ටින් සහ ක්වොන්ටිටි එක මට ඔක්කොම චෙක් කරන්න තියෙනවා. ඊට පස්සේ අදාළ අවශ්‍ය වෙන ඉස්සරහට අවශ්‍ය වෙන මැටීරියල්ස් ටික මට ඕඩර් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ ඩියුටි ටිකක් තමයි මම කරන්නේ. ඉතින් තවම එක්ස්පීරියන්ස් ගන්න ගමන් ඉන්නේ විශේෂයෙන් ෆොරින් කස්ටමර්ස්ලා හැන්ඩල් කරන එක සම්බන්ධව ඉතින් ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා තවමත් එක්ස්පීරියන්ස් ගන්න ගමන් තවත් එක්සෑම්ස් කරන ගමන් තමයි මම ජොබ් එක කරන්නේ. ඉතින් මං කියන්නේ ඔයාලටත් ඔයාලගේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒකට යන්න හොඳම තැන තමයි ජපානයේ. ඉතින් ඒ වගේම එක්ස්පීරියන්සස් සහ ක්වොලිෆිකේෂන් හදාගත්තොත් ෆොරින කෙනෙක් කියලා නැහැ. ඔයාලට ඔයාලගේ ටාගට් එකට යන්න පුළුවන්. ඉතින් මොනවා හරි ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධව මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට ඉස්සරහ vlog එකෙන් ඔයාලට හරියන සෙන්මන් එකක් ටයිටල් එකක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ හොයන සබ්ජෙක්ට් එකට අදාළව සමහර සෙන්මන් වල ඩයග්‍රෑම් වල ප්ලස් මයිනස් තැන් තියෙනවා. ඉතින් ඒව ගැනත් අපි කතා කරන්න. ඊට අපිත් එක්ක එකතු වෙන්න. අලුත් vlog එකකින් හම්බ වෙමු. ගිහින් යන්න. සයනරා.